අතක තුවාලේ මයික් එහෙම අල්ලන්නේ තවර. අච්චර මිනිස්සු කියද්දි යන්න එපා කියලා මමත් කිව්වනේ. මම ලොකු පණ්ඩිතකමට ගියා. කරන්න බැරි නම් තෝ බාර ගන්න. බලන්නද? සවතුමා. ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එක ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ අන්න පිළිකන්නේ ස්පීකර් දෙක. ස්පීකර් දෙක නැතුව මූ එනවුස් එකේ ගිහලා තියෙනවා. ඒ නවුට ගන්නව තා වාටි. අන්න ඒකනේ. ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට අහුම්කම් දෙන්නකෝ. සුවාරිස් නෑ. නිලමේ. ඉන්නේ බාපතුමා. සොයිසා. ඉන්නෝ. ජනක. ඉන්නෝ. සිරි. ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ මේ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා. සවතුමා තලේ ගැලුණා. තලේ ගලුණානේ. බල්ලා හදාගෙන මම දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන ඉන්නවා. සපතුමා. තේනේ? තේ දෙන්නම් බං. උඹලක කන බණේමු. අන්න මිනිස්. බලලා ඉගෙන. අනේ බුදු මල්ලි රත්තරනේ ඔය කොටරේ මම දදහම්බා. ජනකේ. මම ගොඩාක් කියලා බලාගෙන හිටියේ. ඔයා කට්ටියට ඕදන් දෙනවා විතර ඔයා වැඩක් පොලක් කරන්නේ නෑ. බාපතුමා මුම් ටික මෙහෙයවන්න ඕනේ නැත්තම් වැඩක් කරගන්න බෑ. බලන්න මම යන්නේ කිව්වා. මන්ද බං. තලේ ගැලුණා. කනේ ඉතින් බල්ලා හදාගෙන බං මටම කියන්නේ. සපතුමා. තේනේ? තේනේ. උඹලා තමාගේ දෙයක්. තෝ එනවුස් එකක් තියව තෝමා වට්ටල. ඔබ වරේක සමිතියේ ලියුමක් ඉල්ල සභාවේ. දාලි මට දෙනවකෝ. අදත් අරුට හිර වුණා. ඇයි මොනවාද විස්කිරින්ජාද? උට විස්කිරින්ජා කියලා කියන්න බෑ. වඩේ වෙන්න ඇති. වඩේ නෑ. කීපන්. තව වැඩ තියෙනවා මට. හෙල්පයා. නදකින්. තෝ ඔච්චරලට මේ හැලපයක් ඉල්ලන්නද? ඉඳා. ගම්. කොහේගේ මේකේ? හෙල්ප්. ඔය තියන්නේ? එනේ චුට්ටේ තියෙන්නේ. රුපියල් 20 ඔච්චර තමයි බං. බලු වැඩ කරන්න එපා මුදලාලි. කියලා තමයි ඌ කියන්න හදන්නේ. මේ උඹ කියන දේ ඔවා කරන්න බෑ. සල්ලි දෙන්න බලන්න. මුදලාලි සුමනේ මල්ලි වැඩ වගේ. ඔව් බං. සාරේ ඉන්නවනේ. කවුද බං? පාම්බයා. ඔය ඉන්නේ සොයිසර උපදෙද්දිදී. අල්ලන්නත් හිතනවා පොඩි ජෝගියක්. අතල්ලා දාපන්. ඇති ඔච්චරකට ඔය විලු කරා. පණ්ඩිතයන් ඕක. බලපන් සොයිසා. බදුර්දීන් අල්ලන්න කණ්ඩායම් 6කුත් යවලා. යකෝ සතියක් ගිහලානේ මම අල්ලන්න. ඉතින් සතියක් ගියා අයියා. රටේ තත්ති. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බං තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපු වෙලාවේ අරූ යවුවා නම් එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පාම්බයා. පරීක්ෂණාංක දෙක. Yes, one, two. Atande pulla somi. Mune hilatawe. One bella kamini. තොරණ ගැන කියනවා. පිම්බර උපාසිකාවියනි. අද මේ පිම්බර පුසන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ
මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ තැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. පොසොන් සඳයි සඳේලියයි මතියයිගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙළ පැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ. තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි අපිට ගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කළපු මහා තොරන් රාජයා අපිට ගමේ උපාසක මහත්තයෙක් ගිහිල්ලා අත මෙහෙක් කොල්ල තිබ්බා විතරයි. උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දපක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා? අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කළා නෙක්ස්ට් එකට යනවා. මල්ලි ලොකෝ අයියා ඔය විවෘතට මේ පරක් කරලා තියෙන කට්ටිය කතා කරලා ගන්නකෝ ඉතින්. පිම්මත් උපාසික උපාසිකාවියෙන් අද මේ මහා විශාල තොරන් රාජයාගෙන් නොබනිත පිනීම සඳහා ලොකුයි ඇවිල්ලා තිනවා විවෘතයට. ඉතින් පිම්මත් උපාසික උපාසිකාවියනි ළඟට આવොත් ලේසි. තුමුදේ ඔන්න එහෙනම් ලොකු අයියා තොරණ පත්තු කිරීමට සූදානම්. එහෙනම් 1 2 3 අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි යදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා. සුමති මෙහරි මොකක්ද යකෝ අර කරලා තියෙන අලුගත්තරු වැඩේ ඈ බලපිය අරක තොරණක්ද කියලා. ඒ ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මුකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එකෙක් හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝ ගැන බලාගන්න. හරිද? හරි ලොකෝ අය බය නැති ලස්සනට වැඩේ වෙලා. තෝ ගහනවල තොරනේ උඩ කොටු ඈ. හරිද? මල්ලි පටන් ගන්නේ මොන හරි කියහම් මොකද්ද බං පළවෙනි කොටේ ඇයි මුකුත් නැහැ. ඒ මොකක් වගේද උඹට ඉස්නේ තනි කර. හිස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ. කියපම් පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නෙපර කියන්න බෑද කවුද කියලා. යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්න සුපින් මොතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ. ඒ වගේ සිතුවම් කරලා තියෙනවා. බය වෙන්න එපා. බලන්න සුපින් මොතනි ඇඟිලි 999 කින් යදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා හේත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි. ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා. සෝන්ති මල්ලි. ඔව් මයිද යෝ තමයි. එන්නකෝ. මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ? හතරවෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ. ඔව් නාලාගිරි ඉන්නේ. කරපන්. පස්වෙනි කොටුවට ආවම තනි ඇඬෙනවා. දශමන් මලක් වගේ යංකටයි. අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක? අපේ ලොකම මේ පුතා. අල්ල පවුල් පිටින්ම ආව කන්න ඇවිල්ලානේ දෙයියනේ. අයිසකයි රටක් කොටි කවුද? මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ.